මගේ ලේඛන දිවිය ආරම්භ වෙන්නේ මීට අවුරුදු 10කට විතර කලින්. මම FB එකේ තමයි ඉස්සෙල්ලාම කවි ලියන්න ගත්තේ. FB එකේ ලියපු කවි වලට ආපු ප්‍රතිචාරත් එක්ක මා ලැබූ උත්තේජනයත් එක්ක තමයි මම දිගින් දිගටම කවි ලියන්න පෙළඹුණේ. ඉන්පසු මගේ කවි පත්තරවල සංග්‍රහවල වගේ පළ වුණා. මම 2021 මගේ පළමු කවි පොත එළි දැක්වුවා සසලෙන කඳු කියලා. ඒ කවි පොතෙත් අන්තර්ගත කවි එකිනෙකට වෙනස් මගේ අත්දැකීම් මේ වගේ මං ඇසූ දුටු මට හිතෙන දේවල් මගේ මනං කල්පිත ෆැන්ටසි මේ හැම දෙයක්ම මේ කවි වලට අන්තර්ගතයි. කවිය කියන්නේ හිත නිවන දෙයක්, හිත සනසන දෙයක්. ඒක ආවේශයක් කියන්නත් පුළුවන් සමහර වෙලාවට. මොකද කවියක් ලියන්න මොකක් හරි හිතවිල්ලක් ආවහම ඒක ලියනකම් නිදහසක් නැහැ වගේ, එහෙම නැත්නම් හිත රිලීස් වෙන්නේ නැහැ වගේ දෙයක් වෙනවා. කවිය ලියපුවාම හිත සැනසීලා නිවිලා යනවා වගේ දෙයක් දැනෙනවා. මට කවි ලියන්න බෑ. ඇත්තට මම ලියන ගොඩාක් කවි මේ નિરાයාසයෙන් ලියවෙන කවි එකවරම ඇති වෙන සිතිවිල්ලක් මත මම කටුගාන සටහන් ටිකක් තමයි අන්තිමට කවියක් බවට පත් වෙන්නේ. කවිය කියන්නේ මම හරිම ආශාවෙන් යෙදෙන දෙයක්. මං හරිම ආස්වාදයක් ලබන දෙයක්. කවි කියවීම තුළින්, කවි ලිවීම තුළින් කෙනෙකුට යම්කිසි සතුටක්, එහෙම නැත්නම් වඩා හොඳ දෙයක්, හොඳ මෙසේජ් එකක් දෙන්න පුළුවන් වීම මං හිතනවා ඒක වැදගත් කියලා. මම විතරක් නෙමේ, තවත් ගොඩක් අය මේ කවි රස විඳිනවා. එතෙන්දී මානසිකව ඇතිවන සෞන්දර්යාත්මක ගුණාත්මක භාවය කෙනෙක්ගේ ජීවිතයට ආලෝකයක් කියලායි මම හිතන්නේ. මම වෘත්තීන් ගුරුවරියක්, ඉංග්‍රීසි ගුරුවරියක්. ඒ රැකියාව කරන අතරම මම මගේ විනෝදයට, මගේ සන්තුෂ්ටිය සඳහා මම කවි ලියනවා. කවිය කියන දේ තවදුරටත් හදාරන්න වගේම කවි මගේ ලෝකේ ප්‍රධාන තැනක් ගන්න දෙයක් නිසා මම තවදුරටත් ලේඛන කලාවේ නියැලේවි කවිකාරියක් විදිහට.